මීගම උරුමය හෙවත් හේරිටේජ් නිගම්බු YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. Welcome to the Nagombo Heritage YouTube channel, where we explore the rich history of Nagombo, which goes back to 200 BC, adding hidden stories, folklore, myths, and legends to comment section for us to create videos for you. මීගම උරුමය ගැන කතා කරනකොට මුලින්ම අපි කතා කළ යුතු දෙයක් තමයි මීගමුව නැත්නම් මීගමුව කියන නම හැදුනේ කොහොමද කියලා. මේ කතාව ක්‍රිස්තු පූර්ව 200 විතර කාලය දක්වා විහිදෙනවා. ඒ කියන්නේ මේ කතාව දැනට අවුරුදු 2200කට ඉස්සලා ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන්. තව විදිහෙන් කියනවා නම් මීගම අවුරුදු 2200කට එහා ඉතිහාසයකට අයිතිවාසිකම් කියනවා. මීගම උරුමය එතනින් පටන් ගත්තායි කියලා කිව්වොත් තරමත් දුරට නිවැරදි. මේ කාලේ ඩවුන් සවුත් පැත්තේ නැත්නම් රුහුණේ හිටිය රජ කෙනෙක් කාවන්තිස්ස කියලා. එතකොට මේ රජුගේ බිසව තමයි විහාර මහදේවිය. විහාර මහදේවියට දුටුගැමුණු රජතුමා හම්බ වෙන්න ඉන්නකොට එයාට දොළ දුකක් ඇති වුණා. විශාල මීවදයක මීපැණි අනුභව කරන්න. ඉතින් කාවන්තිස්ස රජතුමාගේ හමුදාව විවිධ ස්ථානවලට ගියා. ඒ දොළ දුක නිවන්න සූසු මීවදයක් සොයමින්. ඒ විදිහට සැරිසරපු කාවන්තිස්ස රජුගේ රාජකීය හමුදාවට දකින්න ලැබුණා මීගම ප්‍රදේශයේ අතහැරලා දාලා තිබෙන ඔරුවක බැදලා තියෙන අතිවිශාල මීවදයක්. ඉතින් මේ හමුදාවේ කට්ටිය එකතු වෙලා මේ මීවදය කඩලා මේ මීපැණි ටික අරගෙන ගිහිල්ලා රාජමාලිගාවේ හිටපු විහාර මහදේවී බිසවට දුන්නා ඇගේ දොළ දුක නිවන්න. ඒකලම මේ ප්‍රදේශය නම් කළා මීගමුව නැත්නම් මීගමුව කියලා. ඒ අනුව බලපුවම අවුරුදු 2230ෙම මේ ප්‍රදේශෙට කියලා තියෙන්නේ මීගමුව කියලායි. ඉතින් මීගම උරුමය ගැන දිගින් දිගටම අපි මේ විදිහට වීඩියෝ සීරීස් එකක් කරනවා. ඉතින් ඔයාලත් කරන්න. මේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. අපිත් එක්කලා ඉදිරියට යන්න අපහා සම්බන්ධ වෙන්න.